ඉතින් ඔයාලා අදත් මේක තුලයිනේ අපේ හිරුටෙක් ඇකඩමි YouTube channel එකෙන් තවත් අලුත් එක වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකකින් අපි අද කතා කරන්න යන්නේ TikTok watermark එක නැතුව අපේ link එක copy කරන් ගිහිල්ලා ඒ වීඩියෝ එක කොහොමද gallery එකටම download කරගන්න කියලා. හරි එහෙනම් ඉතින් මුලින්ම ඔයා ඒ වීඩියෝ එකේ link එක copy කරගන්න. ඉතින් link එක copy කරගෙන ඉවරලා මේ විදිහට Google එකට ගිහිල්ලා මෙතන type කරන්න ඕන TikTok video watermark remover කියලා. ඉතින් මෙතෙන්ට එන link එක මම පළල description එකේ දාලා තියන්න. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලට මේ වගේ link ගන්නවක්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන යට දෙනවා snaptic කියලා. ඉතින් මෙන්න මේකේ link එක උඩ හැරලා click කරන්න. හරි මේ වගේ පොඩි ad එකක් play වුණා. ඉතින් මේක close කරලා දාන්න. ඉතින් මෙතනට තියෙනවා අර copy කරන් ආපු link එක දැන් මෙතන paste කරන්න. හරි. ඉතින් මම දැන් මේ link එක මෙතන paste කරා. ඉතින් දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් කොළ පාටින් download කියලා. ඉතින් මේ download කියලා උඩ එක සැරයක් click කරන්න. හරි. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඉතින් අර link එක copy කරන් ආපු වීඩියෝ එක මෙතන පොඩියට පෙන්නනවා. ඉතින් ඔයාලා මෙතනින් download කරනවා නම් download කරන්න පුළුවන්. නැත්නම් ඉතින් download HD තියෙනවා නම් ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් HD quality download කරන්න. හැබැයි පොඩි ad එකක් play වෙනවා. හරි. ඉතින් දැන් ඉතින් ඔයාලට download කරන ඉතින් මේ උඩ තියෙන download කියන උඩ සැරයක් click කරන්න. ඉතින් ඔන්න දැන් පොඩි ad එකක් play වුණා. ඉතින් ඔන්න දැන් මම ad එක close කරලා දැම්මා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඉතින් මගේ වීඩියෝ එක download වුණා. මෙතන මේ තියෙන මගේ වීඩියෝ එක. හරි. ඉතින් මම දැන් මගේ ෆයිල් වලට ගිහලා මම දැන් වීඩියෝ එක ප්ලේ කරලා බලන්නම්. ඉතින් මේ තියෙන වීඩියෝ එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් දැන් මේ වීඩියෝ එකේ කිසිම watermark එකක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි TikTok එකේ link එකක් copy කරන් ගිහිල්ලා මේ අපි Google එකේ watermark එක download කරන්නේ. ඉතින් අදගෙන ආපු වීඩියෝත් ඔයාලට වැදගත් වුණා. වීඩියෝට like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි අපේ YouTube channel subscribe කරලා නැත්නම් දැන් ඔය පල්ලෙහා දෙන රතු පාට subscribe button එක select click කරලා එහා පැත්තෙන් notification bell icon එකත් all press කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ දාපුවම මම ඔයාලට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් දවසක මේ වගේ brand new video set එකක් වෙන තිය අදට කියන ජය වේවා.